මම කියන අකුරට වැඩ කරනු ලෙඩ නිවාඩු ගන්න කියන්නකෝ. ගන්න කියන්නේ කොහොමද? එහෙම වැඩ කරන්න බෑ. සේවක මහතුරුන්ට මාස දෙක කාලයක් තියෙනවා. ඒකට අකුල් වෙලන්න බෑ කාටවත්. මේ රාජ්‍ය සේවය පිළිබඳ විශ්වාස කරන ආණ්ඩුවක්. හැබැයි මේ රාජ්‍ය සේවය ලබා දීම සඳහා අපි දරන බරපැන වැඩි භාණ්ඩාගාරය. මේ 2025 වැටුප් වැඩිවීම සඳහා භාණ්ඩාගාරය දරලා තියෙනවා කෝටි 11000. 26 27 වෙනකොට වැඩි වෙච්ච වැටුප ගෙවන්න භාණ්ඩාගාරය වැය කරනවා කෝටි 33000. ඒ නිසා රාජ්‍ය සේවය පිළිගන්න ගමන් මෙවැනි දෙවන්ත රාජ්‍ය සේවයක් අපි නඩත්තු කරන්න ලෑස්ති නැහැ. සමහර ආයතන වල කාර්යභාරය අහුසු වෙලා තිබෙනවා. ඒ වගේම සමහර රාජ්‍ය ආයතන පහුගියදා කැබිනට් මණ්ඩලය තීරණ ගත්ත රාජ්‍ය ආයතන 33ක් වහන්න. සිමෙන්ති සංස්ථාව ගත්තොත් සිමෙන්ති සංස්ථාවක් තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයක් තියෙනවා වැඩක්. අර පෞද්ගලික සමාගමට ඉඩම දීලා තියෙනවා. ඉඩමෙන් එනවා බදු කුලියෙන් පඩි ගෙවාගෙන ඉන්නවා. ඕනද එහෙම ආයතන. මම මේ ළඟදී කැබිනට් මණ්ඩලයට ගෙනාවා ආණ්ඩුවේ ආයතන සතු තානායම්. හොඳම ලොකේෂන් වල ආණ්ඩුවේ තානායම් තියෙන කිසි ප්‍රතිඵලයක් නැහැ. ජනාධිපතිරත් එහෙමයි. අවුරුද්දට යන්නේ මාලිගාවෙන් කරලා තියෙනවා. ඔක්කොම අයින් කරනවා. එහෙම රටවල් යන්න බෑ. දැන් මේ ගිහිල්ලා එන්න පුළුවන් උඩින් ගියොත් විනාඩියක් 25යි. ඉතින් ගියක් තියාගන්න ඕනද? මේ ඔක්කොම වෙනස් කරන්න ඕන. හැබැයි වෙනස් කරන්න එනකොට පලි ගන්නවා. යෝ ගෙවල් වලින් අයින් කරන්න හදනවා. නෑ මේ ශිෂ්ට සම්පන්න කරන්න හදන්නේ මේ රට. 94 ජනාධිපති වෙනවා. 2005 හිටපු ජනාධිපති වෙනවා. අවුරුදු 31ක් ආණ්ඩුවේකී. කැත වැඩ. ඔය වෙන මොකද කියන්නේ? ඔය වෙනස් කරන්න මේ හදන්නේ. ඒවාට නේද ඇඬුවට, වැළපුණාට, වන්දනාමාන කරාට, දන ගහලා හිටියට වෙනස් කරන්නේ නැහැ. මේ රට ශිෂ්ට සම්පන්න රාජ්‍ය බවට පරිවර්තනය කරනවා. එහෙම තමයි රට දියුණු වෙන්නේ. අපේ රටේ තිබුණ මේ මුළු සංස්කෘතියම වෙනස් කරනවා. ඊළඟට විශේෂයෙන් විදුලි බල මණ්ඩලය තාමත් වැදගත් ආයතනයක්. සේවක 26000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එක බෝඩ් එකකින් මැනේජ් කරනවා. ඒ නිසා කොතනද අර්බුදය තියෙන කියලා තවරගන්න බැරි තරමට ප්‍රශ්න තියෙනවා. එක එක අය එක එක තැනට ඇඟිල්ල දික් කරනවා. මෙන්න මෙතන නිසා තමයි මේ බලාගාර නිසා තමයි මේක වෙන්නේ කියනවා. තව තැනක් කියනවා මේ බෙදාහරන තැන නිසා මේක වෙන්නේ කියනවා. තව කෙනෙක් කියනවා මේ සම්ප්‍රේෂණය නිසා තමයි මේක සිද්ධ වෙන්නේ කියනවා. ඔය විදිහට අර්බුදයක් තියෙනවා. අර්බුදයට අයිතිකාරයෝ නැතුව ඉන්නේ. විවිධ යෝජනා තිබුණා. කඩන්න යෝජනා තිබුණා. පෞද්ගලිකරණයේ යෝජනා තිබුණා. අපි එනකොට පනත සම්මත කරලා තිබුණා. අද ඔය විදුලි බල මණ්ඩලයේ සේවක මහතුරු තේරුම් ගන්නවා. ඔක්තෝබර් මාසේ 30 වෙනිදාට ඒ සේවකයන් අදාළ ආයතන වලට යවන්න. නීතිය සම්මත වෙලා ඔක්තෝබර් මාසේ අග වෙනකොට ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න අපි බැඳිලා හිටියා. හැබැයි අපි ඒක නතර කරලා අපේ රටේ බලශක්ති ශාස්ත්‍රයේ ස්වාධිපත්‍ය ආරක්ෂා වෙන විදිහට ආයතන කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය වෙන අලුත් නීතියක් අපි සම්මත කරා. දැන් මම විදුලි බල සේවක මහතුරුගෙන් අහන්නේ පරණ එක වෙනස් කරපු එක අපරාධයක්ද? ස්ට්‍රයික් කරන්න. පරණ එක වෙනස් කරපු එක තමගේ අයිතිවාසිකම් කප්පාදු කිරීමක්ද? නෑ. පරණ එක වෙනස් කරපු එක තමයි සේවක මහතුරුගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා තියෙන්නේ. මම කියන අකුරට වැඩ කරනු ලෙඩ නිවාඩු ගන්න කියන්නකෝ. ගන්න කියන්නේ කොහොමද? එහෙම වැඩ කරන්න බෑ. කවුරුත් නින්ද්‍රාශීල වෙලා හිටියේ. නීතිය සම්මත වෙලා තිබුණා. ඔක්තෝබර් මාස අග වෙනකොට ක්‍රියාත්මක කළ යුතු. අපි නතර කරා. නතර කර අලුත් නීතියක් හදලා දුන්නා. දැන් මොකද ලෙඩ නිවාඩු දාන්න තියෙන්නේ? ඒ නිසා ආයතන කීපයක් අපි සමාගම් කීපයක් ගොඩනගනවා. සේවක මහතුරුන්ට මාස දෙක කාලයක් තියෙනවා. තමන් කැමති සමාගම තෝරගන්න පුළුවන්. තමන් කිසි සමාගමකට යන්න කැමති නැත්නම් තමන්ට යන්න පුළුවන්. ඒකට අපේ අවශ්‍ය වෙන ලක්ෂ 9 ඉඳන් ලක්ෂ 50 දක්වා වන්දි මුදල් දෙන්න අපි තීරණය කරලා තිබෙනවා. එහෙම වැඩ කරන්න. ඒවට අකුල් වෙලන්න බෑ කාටවත්. අපේ අපේක්ෂාව තමයි විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න පිරිවැය 12.5 දක්වා අඩු කරගෙන. අපි විදුලි බිල 3 එකකින් අඩු කළ හැකි අපි විශ්වාස කරනවා තාම.